මේ නිවස ශාමලී මහත්මියට බාර දීමක් සිදු කරන්නට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන් මැතිතුමන්ට ඒ වගේම ගරු නගරාධිපතිතුමන් රංජන් ජයලාල් මැතිතුමන් ඒ වගේම ශාමලී මහත්මියට මම ආරාධනා කරනවා පුතත් සමග ඇවිත් මේ නිවස බාර ගන්නා විදියට එතුමන්ලාගේ සුරති ඊළඟට මම කියන්නේ පාසල් උපකරණ භාග්‍ය මැතිනිය බ්ලඩ් ගෲප් ඇසෝසියේෂන් ආයතනය සපෝට් කරා අනුග්‍රහය බ්ලඩ් ගෲප් ඇසෝසියේෂන් ආයතනයෙන් දරුවාට පාසල් උපකරණ පිළිගන්න ස්තුතියි සපත්‍රය ඔක්කොම තියෙනවා ඉතාමත් වටිනා අවස්ථාවක් වටිනා නිවසක් ඒ වගේම තෑගි සියල්ල අරගෙන තමයි අද මේ කතා කරන මම අහල පහල කෙනෙක් ඇත්තටම ශාමලී මහත්මියගේ වගේ නිවසේ මම මෙහාදාරි සතුටුයි මට මොකද මේ අවුරුද්දකට කිට් වෙන කාලයක් අපේ නිවසේ හිටියා අපි කිසිම මිල මුදලක් ගත්තේ නැහැ මේසි ඉතින් ඒ වුණාට දැන් අර සතුටු මොකද මේ වගේ නිවසක් ඔබතුමාලා අපිට මේ වගේ ටිකපත් කෙනෙක්ට මෙයාගේ හස්බන්ඩ් නැහැ මේ පුතත් හරි ක්‍රිකට් වලට හරි කැමති කෙනෙක් ඉතින් ඒ හින්දා මේ අපිට ගොඩාක්ම සතුටුයි යාට මේ වගේ නිවසක් හදලා දෙන්න ඔයාලගේ ප්‍රතිපාදනය වෙන් කරලා ඒ උදව් කරාට ගොඩාක්ම ස්තුතියි මේ වසරේ මේ නිවස තෝරාගත්ත ශාමලී මහත්මිය ප්‍රතිලාභ නිවස තෝරාගත්තා වසර බලත් නිවාස වැඩසටහන සඳහා ලක්ෂ 1000ක් මුදලක් ඒ සඳහා වෙන් කළා. මේ වැඩ කටයුතු ආරම්භ කරන අවස්ථාවටත් අපි කවුරුත් සම්බන්ධ වුණා. මට මතකයි මේ නිවස අපි මෙතන ඉන්නතැනට ආවේ ලංකාවලගෙන වගේ මේ ඉන්නකොට අපි ඇතුළු වුණෙත් මෙතන ක්‍රමවත් මාර්ගයක් තිබුණේ නැහැ. ඒ නිසා මෙතන නිවසක් හදන්න පුළුවන්ද කියන අභියෝගයක් තිබුණා. ඒ කියන්නේ නිවසක් හදන්න අපිට තියෙන අභියෝගය තමයි මේ වෙන් කරන මුදලට අමතරව කොහොමද ශ්‍රමය හොයාගන්නේ අනිකුත් වැඩි හොයාගන්න කියන එක අපිට තියෙන අභියෝගයක්. නමුත් මේ නිවස මේ හදන්න තෝරාගත්තු බිම තුල මේ නිවස හදන්න පුළුවන්ද කියන අභියෝගයක් තියෙනවා. වාහනයක් ඉන්න බෑ, සිමෙන්ති වලට ගදින්න බෑ, මනුස්සයෙකුට මේකට පහින්න බෑ. එතෙන් සිටම මේක අභියෝගාත්මක කාර්යයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා ඒ අභියෝගය මම හිතන්නේ අපිට යම් විදිහකට පරක්කු වෙන්නේ මේ නිවස විවෘත කරන්න. ඒ තිබුණු දුෂ්කර පරිසරය නිසා කියලා මම හිතනවා. සියලු නිලධාරීන් මේ සඳහා උපරිම කැපවීම ඇතිවීම නොකරන්න අද මෙහෙම නිවසක් මෙතන ඉදි වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අභියෝගය ඔබ සියලු දෙනා එකතු වෙලා සාර්ථකව ජයග්‍රහණය කළා කියන හැඟීම අප කාටත් මෙතන ආවට පස්සේ දැනුණා. මම හිතන්නේ මේ නිවසේ ශාමලී මහත්මියගේ ස්වාමි පුරුෂයා හෘද රෝගයකින් මිය ගියාට පස්සේ දරුවත් එක්ක අසරණව කුලී කුඩා කාමරයක තමගේ ජීවිතයේ දියතර හරින්න තීරණය කළ තිබුණු අවස්ථාවක අනුව ධර්මයේ මේ දරුවට තාමත් හිතන්නේ ඉතාම කුඩා දරුවෙක් ඒ දරුවට තමගේ ජීවිතය දිශාව වෙනස් කරන්න මේ නිවස උපකාර වේ කියලා අපි විශ්වාස කරනවා. නැත්නම් බෞද්ධ කුලී කාමරේ ඒ දුෂ්කර උත්පත්කමත් එක්ක ඒ දුෂ්කර තත්ත්වයන් එක්ක මේ දරුවාගේ ඉරණමත් ඒ කුලී කාමරය ඇතුළේ ජීවිලා තිබුණා. ඒ නිසා වැදගත් වෙන්නේ රාජ්‍ය විදිහට අපි උදව් කළ යුතු අපි දායක විය යුතු අත් නොහැර මේ සමාජ ක්‍රියාවලියට සම්බන්ධ කළ යුතු නිවැරදිව ප්‍රතිලාභී තෝරා ගැනීම සහ ඔවුන්ට අපි අපේක්ෂිත අරමුණ ඉෂ්ට කර දීම වෙනුවෙන් අපි කවුරුත් මහන්සි වෙන එක. ඒ නිසා ඒ සඳහා ගොඩක් අය වෙලා තිබෙනවා මේ කොතලාවල ප්‍රශ්න කොටස සභාවේ මේ සහෝදර සහෝදරියන් ඒ වගේම අසල්වැසියන් ඒ වගේම තමන්ගේ
රාජකාරී සීමාවෙන් එහා මේ කටයුතු වල සම්බන්ධ වෙමින් දායක වෙච්ච සියලුම නිලධාරී මහත්මයාත් ඒ නිසා අපි කාටත් අපේ ජීවිතයේ ලැබෙන ආත්ම තෘප්තිය මේක අපි රැකියාවක් කරනවා වෙන්න පුළුවන් අපි පිටපත් කරනවා වෙන්න පුළුවන් නමුත් අපිව තවදුරටත් මේ මහජන සේවය සඳහා ගැටගහක් සම්බන්ධ කරන්නේ ඒකට හැකියමකින් මේ කටයුතු සඳහා අපට මැදිහත් වෙන්න බල කරන්නේ දෙවෙනි ප්‍රතිලාභියෙකුට ඔහුගේ ජීවිතය කොටකින් වෙනුවෙන් අපි දායක වුණා කියන යාහිසට සිදුවිල්ල අපේ හදවත දැනනවා නම් විතරයි. ඒ නිසා අපි කාටත් මේ දිවස ශාමලි මහත්මිය ලබා දෙද්දී ඒ හැඟීම ඇවිල්ලා තියෙනවා කියන එක අපි කාටත් විශ්වාස කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ගිය අවසරේ අපි නිවාස 17ක් ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ නිවාසන අධිකාරී මගින් අපි හදලා ප්‍රතිලාභයට බාර දුන්නා. ආගමී අපිට අපි ලක්ෂ 10 විශ්ල ලක්ෂ 17 මේ 5 ලක්ෂ 25 වෙනවා. ඉතින් අද ලක්ෂ 10ක ලැබෙන එක අපි ලක්ෂ 20ක 25ක වටිනාකමක නිවාස 17ක් ගිය අවුරුද්දේ අපි හදලා බාර දුන්නා. මේ අවුරුද්දේ නිවාස 21ක් අපි ඒ සඳහා තෝරගෙන තිබෙනවා. මේකත් අපිට ලක්ෂ 10යි තවත් අපි ලක්ෂ 10ක් 12ක් හොයන්න ඕනේ සහ තව අපි උදව් කරන්න හොයන්න ඕනේ. ඒ අතරේ මේ ලැබෙන ප්‍රතිලාභත් එකතු වුණාට පස්සේ අපි කඩුලාසගේ එක වසරකට සැලකිය යුතු නිවාස සමාජයක් ඒ අත්‍යවශ්‍ය ප්‍රතිලාභින් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා කොහොමද අපි ඉලක්කය තියෙන්නේ පැල්පත් කටුමැටි වල පිටිච්චේ ලෑලි සාකච්ඡා කරන තියෙන පැල්පත් නිවාස අපේ රටේ සම්පූර්ණයෙන්ම මේ වසර ඉදිරි වසර දෙක තුල ඉවත් කරන්න. ඒ නිසා මේ වෙනුවෙන් යන ගමනේදී අපිට මේක ලොකු අත්දැකීමක් පිටුවහලක්. ඒ නිසා අපි අර ලක්ෂ 3 දීමනාවක් අපි කිසි ආකාරයේ ඒ ප්‍රතිලාභී මේ කටයුතු ඉෂ්ට කරනවා කියන සොයන බලමින් මේ කටයුතු සඳහා ප්‍රතිහත දෙමු. මේ සඳහා දායක වෙච්ච සියලු දෙනාටමත් මාගේ ගෞරවය පිරිනමමින් අපි ඉදිරියටත් මෙවැනි කටයුතු වෙනුවෙන් තාමත් කාර්යක්ෂමව ප්‍රතිහත දෙමු කියලා ආරාධනා කරමින් මම දෙවනවත් ප්‍රතිසුදු. අපේ ස්තුතියි කියන ගහන නෙමෙයි පිසිද්ධ විචාරක අහන්න නෙමෙයි අපි හැමෝම බලාපොරොත්තු කරන කටයුතු වෙනසක් මේ කවුරුද මොහොතක අනාගතයේ මේ දරුවන්ට උගන්වලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා මට කිව්වා. ඇත්තේ දරුවන්ට උගන්වලා මේ දරුවෝ සමාජයේ යහපත් අයකට පත් කරනවා තමයි ලොකුම දේ. අපි දන්නවා විශේෂයෙන්ම මම විවේචනයක් නෙමෙයි අපි ගොඩාක් කැමති එළවට යමක් කරගන්න ඉඩකඩන් දේවල් බොහෝ දේවල් පරිත්‍යාග කරනවා. එහෙම හැඩගැහිච්ච සමාජයක් ඇතුලේ මෙලොව ජීවත් වෙන දුප්පත් පවුලක් වෙනුවෙන් මේ හැමෝම ලොකු දායකත්වයක් සපයලා තිබෙනවා. එක පැත්තකින් ප්‍රමේ අනිත් පැත්තෙන් මුදල්. ආපෝ රජයෙන් බලස් සභාවෙන් මේ මුදල් කියලා කියන්නේ අපේ මන්ත්‍රීතුමාගේවත් අපි කාගේවත් අපේ ප්‍රාථමිකවතුමාගේවත් මුජ්ජික පුදුරයක් නෙමෙයි. අපි හැමෝම මේ රටේ ජනතාව කියවන වතු වලින් එකතු වෙලා ලැබෙන ප්‍රතිලාභයක්. ඒක මේ දිවස ගොඩනැගලා තිබෙන්නේ සහමුඛත්වය මත. ඒසා මේ ගෙදරින්නේ අම්මට ඒ දරුවන්ට උගන්වන යුතුමක් තිබෙනවා. මගේ මේ දිවස ජීවිත හැම මොහොතකම අපිට මෙවැනි නිවසක් ලැබිලා තියෙන්නේ පුංචි නිවසක් නෙමෙයි. ඒක පැත්තෙන් කතා විශාල මාලිගාවක්. මේ නිවස ගොඩනැගෙන්න දායකත්ව ස්ථාපක හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ මේ නිවසේ යහපත ඒ ආගේ පැත්තෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම කණියක් අපිට ස්තුතියි පිසිද්ධ වෙච්චාවේ නෙමෙයි. ඇත්තටම මේ සමාජ යහපත් කරන තමගේ දරුවෝ යහපත් බවට පත් කරන එක ඒසා ශාමලි මහත්මයා ඔය ඉල්ලීමක් කරනවා. එතෙන්දී තමගේ දරුවන් පෙරගස්වන්න ඒ දරුවන් සමාජයේ තුගම් කියලා දෙන්න මේ උච්චලික ජීවත් සමාජයක් ඇතුළේ තමගේ උච්චලික ජීවිතයකට සමාජයක් ඇතුලේ මෙහෙම මිනිස්සු තාමත් මේ සමාජ ඉතිරිලා ඉන්නවා කියන එක මේ නිවසට දක්ව සතුට දායකත්වයෙන් අපිට උපුරලා තිබෙනවා. මම බොහොම ආදරෙන් ඉන්නවා ශාමලී මහත්මියගෙන් සහ පුතාගෙන් ඔබට රජයේ ප්‍රතිපාදන වලින් ඔබේ ජීවිතේට ලොකු සහයෝගයක් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට ඔබේ ජීවිත සාර්ථකව කරගෙන යන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ සියල්ලේම වගකීම සහ යුතුයකම වැඩියෙන් ශාමලී මහත්මිය ඔබට සහ පුතාට දැනිය යුතුයි. මොකද මේ රාජනිලධාරීන් මහන්සි වුණේ ඔබේ ජීවිත සාර්ථක කරගන්න. ඉතින් ඒකේ වගකීම සහ යුතුයකම හිතේ තබාගෙන ඒ කටයුතු සාර්ථකව කරගන්න. ඇත්තටම මුලින්ම මට තිබ්බ අභියෝගය තමයි මෙතෙන්ට බඩු ගේන එක. මොකද මුලින්ම ශාමලී මහත්මිය හොයාගෙන තිබුණු වාස්තුයි ගෝලයයි දෙන්නම කොන්ත්‍රාත් පදනමින් මොකද මට තේරුණා මේ ගාණ වැඩි කරනවා මේ බඩු ටික ගේන්න මෙච්චර යනවා කියලා. ඊට පස්සේ මම මේක නවත්තලා අපේ ප්‍රදීප් මහත්මයා මට සිඩ්නි ගානම මතක් කරන්න ඕනේ. අපේ සිඩ්නි මහත්මයාව එතුමන් තමයි මට ඒගොල්ලන්ව සම්බන්ධ කරලා දුන්නේ. එතකොට ප්‍රදීප් මහත්මයා ජයවර්ධන ප්‍රේමරත්න කියන මහත්වරුන් තමයි ඇවිල්ලා මෙතන වැඩ කරේ බාස්ලා විදියට. ඒගොල්ලෝ ඇත්තටම
සෑහෙන කැපකිරීමක් කරලා දිවාරය නොබලා බඩු මෙතෙන්ට ඇදගෙන තමයි මේ වැඩේ කරේ. එතකොට කොන්ත්‍රාත් පදනමින් නෙමේ ඒගොල්ලන්ගේ දවසේ පඩියත් අඩුවෙන් තමයි ගත්තේ. පුතා ඉස්කෝලේ කීයද ඉන්නේ? 7 වසරේ. කොහෙද ඉස්කෝලේ? කොතලාවල? මොකද දැන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ? ඒකේන හරි සතුටුයි මට ඉන්න තැනක් හම්බුණා. අවුරුදු ගාණක් ඉතියේ මාලිගාව මල්ලේ මේකට ගත්ත මාළේ. මේ මට ආදාන ගන්නද ගියේ හදලා. හරි සුබ පතනවා අපි.